කළුතර පැත්තේ බණකට ආවම බණට ඇවිල්ලා නාවික හමුදාවේ කොළු පැටියෙක් සංවිධානය කරලා තිබ්බේ මං කොල්ලයි පන්සලටම අල්ලපු යටේ කොල්ලයි ගෙදර. ඒකොල්ලා ඒ පන්සලේ හාමුදුරුවෝ මගෙත් එක්ක එහෙට ගියා. ඒකල්ල පොඩි උන් එහා පැත්තේ ඒ ගෙදරට එහා පැත්තේ ගෙදර පොඩි උන් සෙල්ලම් කරනවා මිදුලේ. මේ කොළුවගේ පොඩි එකක් ඉන්නවා. ඌව අම්මා අතින් අල්ලගෙන ඉන්නේ කොල්ලගේ අම්මා. පොඩි එකා කෑග ගහ අහට්ට යන්න අත ගලව ගන්න හදනවා මෙවුන්දක් දෙන්නෙම නැහැ. ඒ ගමන මට දුක හිතුණා චූටි එකා ගැන අරුන්දා ගැන තරහකුත් ආවා. මම පොඩි කොල්ලගෙන් ඇහුවා නේවි එකේ පුතේ අර අරකාව මරන්න හදන්නේ මොකද අර? ඌ අය අතාරින්න ගියපන් ඕකා ඉඳී මේ ගෙදර මිදුලේ. නෑ ස්වාමීන් වහන්සේ අර එහා ගෙදර පොඩි උන් සෙල්ලම් කරන තැනටම යන්න හද. ඉතින් යවකෝ ළමයිනේ ඉන්නේ. මේ එක වණ්ඩවන්නේ මෙතන තියාගෙන. අපේ අම්මා කැමති නෑ ස්වාමීන් වහන්සේ හෙට යනවට. මම එයයි ඒගොල්ලෝ අපිට වඩා අඩුලු කියලා. මං කිව්වා අර කලිසම ගලවලා අර හීන් එක මෙහෙටගෙන තොග එකාගෙත් ගලවා අපි. අඩු පහඩු පෙන්නන්න මං. මේ මිනිස් ලෝකේ ඈබලම් බුදුහාඳුරු එහෙම දේශනා කරලා තියෙනවා. එහෙම අඩුවක් නෑ. ඔය ගියපුවා. මං එවුන්ගේ මොකද්ද අඩු? මොකද්ද උන්ගේ කුලේ? කුරුඳු තලන දෙකලු. උඹලා කුරුඳු තලන එකලු. මං ඔක හිතේ තියාගෙන අමතක වෙයි කියලා දත කාලා හිතේ තියාගෙන බනට ගිහිල්ලා කිව්වා එකම ගහේ පොළු තලන තොපි. එකම ගහේ පොළු තලන්නේ මෙව්. ඒකොල්ලෝ ඉවල ඒකත් දෙකට කඩාගෙන කුරුඳු තලන එකයි කුරුඳු තලන දෙකයි. බලන්නකො. ගොයිගම කුලයට බයිනවා පල්ලෙහාම කුල 32ක්. ලංකාවේ 33ක් තියෙනවානේ කුල. ඔය 33න් 32ක් බයිනවා උඩ එකට. හැබැයි 31 ඉන්නේ අර පල්ලෙහා එක 32 එකව ප්‍රාථමික විදිහටනේ සලකන්නේ. 32 එක ප්‍රාථමික විදිහට තමයි සලකන්නේ. එක එකාගේ මාන්නේ. මම ඒකයි ඇහුවේ මෙහෙ කුලේ මොකද්ද කියලා.